හලෝ ලස්සන ළමයි කොහොමද? ඔන්න මම අද ඔයාට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේකෙදි මම ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ටෝන වර්ග 5ක් ගැන කියලා දෙනවා. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. ඔයත් මෙච්චර කල් රෝස් වෝටර් හැදුවේ වැරදියට නේද? චුට්ටක් බලන්නකෝ මේ වීඩියෝ එක. ඔයා මේ විදිහටද හැදුවේ කියලා. මුලින්ම රෝස මල් වලින් පෙති ටික අයින් කරලා මෙන්න මේ විදිහට හොඳට පිරිසිදු කරගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒක ඇතුලෙන් තව භාජනයක් තියලා වටේට රෝස පෙති ටික දාන්න ඕනේ. ඇතුලේ තියෙන භාජනයට නම් මුකුත් දාන්නේ නැහැ. ඊට පස්සේ රෝස පෙති ටික වැහෙන්න මෙන්න මේ විදිහට වතුර දාගන්නවා. හුමාලේ එළියට යන්නේ නැති වෙන්න භාජනය වහගන්න පියන හොඳින් කවර් කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේ පියන උඩට අයිස් කියුබ් ටිකක් දානවා. විනාඩි 10ක් විතර රත් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඇතුලේ තියෙන භාජනයට මෙන්න මේ විදිහට රෝස වතුර එකතු වෙලා තියෙනවා. ස්වාභාවික ටෝන් එකක් හදාගමුද? මේකට ඕන් කරන්නේ වැල්මි කෑලි ටිකක්. මුලින්ම හිස් භාජනයක් අරගෙන ඒකට රෝස වතුර, කොමාරිකා ජෙල් වගේම වැල්මි කෑලි ටිකකුත් දාලා මෙන්න මේ විදිහට මූඩිය වහලා පැය 24ක් අඳුරු ස්ථානයක තියන්න. දැන් අපේ ටෝන් එක හරි. මෙන්න මේ ටෝන් එක උදේටයි හවසටයි දවසට දෙපාරක් මූණට ගිල ප්‍රදේශයට ස්ප්‍රේ කරාට පස්සේ අපිට ලස්සන පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. හරි. දැන් අපි වයසට යන වේගය පාලනය කරන ඇන්ටි ඒජින් සීරම් එකකුත් හදමුද? මේකට ඕන කරන්නේ කැකුළු සහල්. කරාඹු නැටි කිහිපයක්, ඒ වගේම රෝස වතුරත් ඕනේ. මේ ඔක්කොම ටික එක භාජනයකට දාලා කලින් වගේම පැය 24ක් වහලා අඳුරු තැනකින් තියන්න. දැන් අපේ ටෝන් එක හරි. කලින් වගේම මේ ටෝන් එකත් දවසට දෙපාරක් පාවිච්චි කරනකොට ඔයාගේ සම ඉක්මනින්ම වයසට යන එක පාලනය වෙනවා. අවුවේ ගිහිල්ලා කළු වෙලාද? එහෙනම් මෙන්න මේ සීරම් එක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්නකෝ. මේකට ප්‍රධාන වශයෙන් ඕනි කරන්නේ දොඩම් පොතු. ඒ ටික හොඳට පිරිසිදු කරගෙන වතුර කෝප්ප එකක් දාලා ග්‍රීන් ටී බෑග් එකකුත් දාගන්න. මේ ටික හොඳට විනාඩි 5ක් 7ක් බොයිල් කරගන්න. දැන් අපේ සීරම් එක හදලා ඉවරයි. මේක දවසට 2-3 වතාවක් පාවිච්චි කරන්න පුළුවන්. වයසට යනකොට හැදෙන රැලි මකන්න පුළුවන් ටෝන එකක් හදමුද? මේකට ප්‍රධාන වශයෙන් ඕනි වෙන්නේ කරාඹු නැටි. කරාඹු නැටි කිහිපයක් වතුරට දාලා හොඳින් රත් කරගන්න ඕනි. ඊට පස්සේ ඒකට කස්තුරි කහ ටිකක් එකතු කරගන්න. දැන් අපේ ටෝන එක හදලා ඉවරයි. මේක උදේටයි හවසටයි දවසට දෙපාරක් මුහුණට බෙල්ල ප්‍රදේශයට ස්ප්‍රේ කරන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකල්ම බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. ආදරෙයි.